කොහොමද? ඉතින් අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ගොඩ කාලෙකින් ලොකු වීඩියෝ එකක් කරන්න මට වෙලාවක් තිබුණේ නැහැ. පොඩ්ඩක් මේ දවස්වල බිසි වෙලා හිටිය හින්දා. ඉතින් මම කියන්න කැමතියි අපේ රටේ මේ වෙලා තියෙන ගම් වතුරෙන් පීඩා වෙලා ඉන්න අපේම ජනතාවට ඉක්මනටම ඒ අයට ඒ අයගේ ප්‍රාර්ථනාවන් ඉටු කරලා ඒ අය හිටපු තත්ත්වයට ඉක්මනටම එන්න පුළුවන් වෙන්න කියලා මම ඒ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපි මේ ලංකාවේ හිටියේ නැතේ වුණත් වෙන රටක හිටියත් අපි ඔවුන් වෙනුවෙන් අපිට අපේ යුතුයකම් ඉටු කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අනිත් අයත් ඒ විදිහට ඒ දේවල් ඉටු කරලා තියෙනවා ඇති කියලා. ඉතින් එහෙම කරපු හැමෝටම ලොකු පිනක්. ඒ වගේම ඒ අයට ස්තුතිවන්ත වෙනවා මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින්. හරි එහෙනම් අපි අද මම ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට රයිස් එකක් හදන විදිහ, මේ කංකුන් රයිස් එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එහෙනම් එන්නකෝ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අද මේ බත් එක මම හදන්නේ රයිස් කුකර් එකේ. ඔයගලන්ටත් රයිස් කුකර් එක ගන්න පුළුවන්. ඉතින්ලා මම මේකට තෙල් ටිකක් ගන්නවා. තෙල් හරි බටර් හරි ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට තියෙන දෙයක් මේකට දාන්න. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් දා ගන්නවා. ලුණු ඊළඟට සුදු ලුණු පොඩියට කපාගෙන තියෙන සුදු ලුණු දා ගන්න. ඒ දෙක පොඩ්ඩක් මික්ස් වෙනත් එක්කම ඒකටම බිත්තරයක් කඩලා දාගන්න. එක බිත්තරයක් හරි දෙකක් හරි කමක් නැහැ දාගන්න. දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න ඕන. හරි දැන් අපි මේකටම කංකුන් ටිකත් එකතු කරගන්නවා. මේකට කංකුන් ටික එකතු කරගෙන ඒකට අපි හොඳට මික්ස් කරගන්නවා ඒ ටිකත්. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ඕගොල්ලෝගේ රස අනුව ඕගොල්ලෝ ඒක එකතු කරගන්න. පස්සේ වුණත් අපිට මේ බත් එක හදලා ලුණු එකතු කරගන්න පුළුවන්. ඊළඟට ගම්බිරිස් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. තක්කාලි පොඩියට කපාගෙන ඒ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මම මේකටම චිකන් ටිකත් එකතු කරගන්නවා. චිකන් ටික පොඩිවට කපලා මේ බැදලා තමයි මම මේකට එකතු කරගත්තේ. ඒ ටිකක් දාලා හොඳට මෙහෙම කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකටම chili paste හැඳි දෙකක් විතර එකතු කරනවා. ඔයගලන්ට chili paste තියෙනවා නම් දාගන්න. එහෙම නැති වුණොත් මේකට කැලි මිරිස් ටිකක් දාගන්න. මම මෙතන dark soya sauce දානවා. ඉතින් dark soya sauce එක තිබ්බොත් අපිට මේකේ පොඩි ලස්සන පාටක් එනවා රයිස් එකේ. ඒක නිසා තමයි මම ඒක දාන්නේ. ඔයගොල්ලන්ට dark soya නැත්තම් නිකන් soya sauce ටිකක් මේකට දාගන්න. හරි දැන් අපි උයාගත්ත බත් ටික මේකට එකතු කරගන්න ඕන. මම මෙතන අරන් තියෙන බාස්මති හාල්. ඔයගොල්ලන්ට කිරි සම්බවලුත් මේක හදාගන්න පුළුවන්. ඒකෙන් ගොඩක් රහයි මේක. ඉතින් ඒකත් දාලා හොඳට මික්ස් කරගන්න. හොඳට මික්ස් වෙන්න ඕන බත් එක. එතකොට තමයි බත් එකේට අර අපේ හදපු කංකුම් වල තියෙන ලුණු රස, එතකොට ඒ මිරිස් දැවිල්ල, chili paste වල තියෙන රස ඒව ඔක්කොම බත් එකට එකතු වෙලා අමුතුම රසක් මේ රයිස් එකෙන් හම්බෙන්නේ. ඉතින් මම මේ රයිස් එක හදලා ඉවරයි. ඉතින් ඔයගොල්ලොත් මේ වගේම රයිස් එකක් හදලා බලලා රස මට කියන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම හම්බෙන්නම්. ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. ඉතින් ඔන්න මම බත් එක බෙදලා වෙන්න වගේම මගේ හස්බන්ඩ්ගේ ගාවට ගිහින් දෙනවා. ඉතින් එයත් වෙනද වගේම රස කර කර බත් එක කනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි. මගේ channel එක subscribe කරන්න.